ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් මම නීතිඥ කසුන් කරුණානායක. කලින් වීඩියෝ වලදී අපි කතා කළා අපහාසය සම්බන්ධව, දික්කසාද සම්බන්ධව, ඒ වගේම ගණිකා වෘත්තීය නිවාස සම්බන්ධව නීතිමය තත්ත්වය, බහු විවාහ, ටින්නංකයක් කොහොමද ලබා ගන්නේ, ඒ වගේ විවිධ වීඩියෝ. අද අපි කතා කරන්න යන්නේ අපකරුවෙක් වුණාම ඔයගලන්ට මොකද වෙන්නේ? ඒකේ ප්‍රතිවිපාක මොනවද? ඔයගලන්ට මුහුණ පාන්න සිදුවන ගැටලු. ඒවා අවම කරගන්න ඔයගොල්ලෝ මොනවද කරන්න ඕනේ? මේ කාරණා සම්බන්ධව අද අපි කතා කරන්න යනවා. ඉස්සෙල්ලා අපි බලමු කවුද මේ අපකරුවෙක් කියන්නේ කියලා. අපකරුවෙක් කිව්වහම මේක සිවිල් නීතිමය තත්ත්වයේ වගේම අපරාධ නීතිමය තත්ත්ව දෙකේම එකසේ අදාළ වෙනවා. අපකරුවෙක් කියන්නේ තවත් කෙනෙක් වෙනුවෙන් වගකීමට බැඳෙන කෙනෙක්. තවත් කෙනෙක්ගේ වගකීමක් ඉටු කරන්න තවත් කෙනෙක් බැඳෙනවා. ඒ පුද්ගලයා අපකරුවෙක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. සිවිල් නීතිමය තත්ත්වයක් යටතේ ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ ලීසින් පහසුකමක් ගන්න, ණය පහසුකමක් ගන්න ගියාම ඔයගොල්ලන්ට අපකාරයෙක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපකාරය අත්සන් කරනවා තව කෙනෙක්ගේ ණයක් එහෙම නැත්නම් ලීසින් පහසුකමකට අදාළ ණය මුදලක් වෙනුවෙන් ඒ මුදලක් ගෙවන්න වගකීමක් ලබා ගන්නවා. අපරාධමය තත්ත්වයක් ගත්තොත් අපි දන්නවා මහේස්ත්‍රාත් අධිකරණය කියනවා රුපියල් ලක්ෂ 2ක ශරීර අප මත මේ පුද්ගලයා නිදහස් කරනවා කියලා. එතකොට ඒ යටතේ අපකාරයෙක් එතෙන්ට පෙනී සිටින්න ඕනේ. ඒ අපකාරයත් වගකීමට බැඳෙනවා අර පුද්ගලයාව අධිකරණයට ඉදිරිපත් කරන්න. එතකොට මේ සිවිල් අපරාධ කියන නීතිමය තත්ත්ව දෙකේම මේ අපකාරය කියන දේ කතාවට ලක් වෙනවා. ඒ කියන්නේ තවත් කෙනෙක් වෙනුවෙන් තව කෙනෙක් වගකීමට බැඳෙනවා කියන එක. ඇත්තටම අපකාරය කියන්නේ තවත් කෙනෙක්ගේ වගකීමට බැඳෙන කෙනෙක්නේ. ඒ කියන්නේ ඇත්තටම අනුන්ගේ පරිප්පුවක් කන පුද්ගලයෙක් තමයි අපකාරයෙක් කියලා සඳහන් කරන්න පුළුවන් වෙන්නේ සරලව. මොකද මේ පුද්ගලයාට කිසිම ප්‍රතිලාභයක් නැතුව තමයි තවත් පුද්ගලයෙක්ගේ වගකීමක් වෙනුවෙන් ඒ වගකීම ඉටු කරන්න ඒ පුද්ගලයා අප වෙන්නේ. සිවිල් නඩුවලදී අපරාධ නඩුවලදී මම ගොඩක් දැකලා තියෙනවා. සමහර කට්ටිය අප වෙනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ ඇත්තට මේගොල්ලෝගේ වගකීම මොකක්ද කියලා. ඒගොල්ලෝ මොකටද මේ අස්සම් කරන්නේ කියලා. ඒ කිසි දෙයක් දන්නේ නැතුව තමයි ගොඩක් කට්ටිය අපකාරයෙක් විදිහට සමාජයට සම්බන්ධ වෙන්නේ. මම එක නඩුවකදී දැක්කා එක පුද්ගලයෙක්ගේ අයියා කෙනෙක් මල්ලිට කියනවා මේ මගේ යාළුවෙක් ඉන්නවා මේ පොඩි එකක් තියෙනවා අස්සම් කරලා දෙන්න. මේ යට අර ලීසින් එකක් ගන්න තියෙනවා පොඩ්ඩක් මේ අස්සම් කරලා දෙන්න කියලා. ඉතින් මල්ලි මොකවත් දන්නේ නැහැ. මල්ලි අස්සම් කරනවා. මල්ලි අස්සම් කරලා අන්තිමට අර පුද්ගලයා ලීසින් පහසුකම ගන්නවා. මල්ලි මොකවත් දන්නේ නැහැ. අයියා පස්සේ මැරලා යනවා. අර එයාගේ යාළුවා අයියාගේ යාළුවා ලීසින් පහසුකම අරගෙන පස්සේ පොළු තියනවා. පොළු තිබ්බට පස්සේ මොකද වෙන්නේ? අර මල්ලි එහෙම නැත්නම් අපකාරය මොකවත් දන්නේ නැති අර අහිංසක මිනිස්සයාට අධිකරණයෙන් සමන් එකක් එනවා සිතාසියක්. අධිකරණයේ පෙනී සිටින්න ඔබ අපකාරයෙක් විදියට මේ නඩුවට සම්බන්ධ වෙලා කියලා. එතකොට එතනදී ඔයගොල්ලන්ට තේරෙනවා මේ අනුන්ගේ පරිප්පුවක් කෑමක් තමයි එතන වෙලා තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ තියෙන ඛේදනීය තත්ත්වයක් තමයි මේ අපකාරය කියන දේ ගොඩක් කට්ටිය දන්නේ නැහැ. මොකක්ද මෙතන වෙන්නේ කියන එක දන්නේ නැහැ. ඉතින් ඒක හොඳටම දැනගෙන ඉන්න ඕනේ. දැන් හදන අපකාර විවිසුම් වල අනිවාර්යෙන් ඒ ආයතන සඳහන් කරන කොන්දේසියක් තමයි ප්‍රධාන නායකරු. ඒ කියන්නේ ණය මුදල ගත්ත කෙනා, ලීසින් පහසුකම ගත්ත කෙනා තමන්ගේ වගකීම ඉටු කළේ නැත්තම් අපකරු ඒ සමාන වගකීමකට බැඳෙනවා. ඒ වගේම ප්‍රධාන නායකරු වෙනුවට අපකරු වගකීමට බැඳෙනවා. ඒ වගේම ප්‍රධාන නායකරුට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පෙර අපකරුවාට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කියන කාරණත් ඒ ගිවිසුම් වල සඳහන් කරනවා. ඉතින් ඒක ඇත්තටම අතිශය භයානක තත්ත්වයක්. දැන් අපි හිතමු ඒ කියන පුද්ගලයා ලීසින් පහසුකමක් ගන්නවා. ගත්තට පස්සේ ඒ කියන පුද්ගලයා ලීසින් පහසුකම ගෙවීම පැහැර හරිනවා. මොකක් හරි හේතුවක් මත. ඊට පස්සේ B කියන පුද්ගලයා කියමු අපකාරය. ඒ කියන පුද්ගලයා නඩුවේ පාර්ශවයක් කරන්නේ නැතුව ඒ මුදල අය කරගන්න B කියන අපකාරයට විතරක් නඩුවක් දාන්න පුළුවන්. ඒ කියන එක්කෙනාව ගන්නේ නැතුව. එච්චරම මේ අපකාර නීතිමය තත්ත්වය ශක්තිමත් වෙලා තියෙනවා මූල්‍ය ආයතන නැත්නම් බැංකු පැත්තෙන්. එතකොට මේ අපකාරයක් වුණාම ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් තව කෙනෙක්ගේ වගකීමකට බැඳෙනවා. ඒ පුද්ගලයා ණය ගෙවුවේ නැත්තම් ඔයගොල්ලෝ ණය ගෙවන්න වගකීමට බැඳෙනවා.
ඒ පුද්ගලයාට නඩු දාන්නේ නැතුව ඔයගොල්ලන්ට විතරක් නඩු දාලා ඔයගොල්ලන්ගේ දේපොළ වලින් ඒ ණය මුදල අය කරගන්න හැකියාව තියෙනවා. අපකාර ගිවිසුම් යටතේ දැන් තියෙන නීතිමය තත්ත්වය යටතේ. මොකද දැන් තියෙන ඔක්කොම මූල්‍ය ආයතන බැංකු ඔය කොන්දේසි ටික අනිවාර්යෙන් අපකාර ගිවිසුම් වල සඳහන් කරනවා. එතකොට ඔයගොල්ලෝ අපකාරක විදිහට අත්සන් කරපුවාම ඔය හැම දෙයකම ඔයගොල්ලෝ දැනුවත් හෝ නොදැනුවත්ව වගකීමට බැඳෙනවා. ඒ වගේම තව දෙයක් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ ණය මුදල් රක්ෂණය කිරීමක් සිදු කරනවා. ඒ කියන්නේ අපි කියමු බැංකුවකින් ලෝන් එකක් ගන්නවා. ඒ ලෝන් එක රක්ෂණය කරනවා. රක්ෂණය කරපුවාම මොකද වෙන්නේ? ඒ ණය ගත්ත පුද්ගලයා මරුණොත් එහෙම නැත්නම් පූර්ණ කර්මන්නතාවයකට පත් වුණොත් ඒ රක්ෂණ සමාගම බැඳෙනවා ඒ ඉතිරි ණය මුදල ගෙවන්න. එතකොට අපකාරයක් හිටියට අපකාරයට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද රක්ෂණ සමාගම ඉතිරි ණය මුදල ගෙවන හින්දා. හැබැයි ඒ ප්‍රධාන නායකරු මැරෙන්න කලින් ඒ පුද්ගලයා ණය පැහැරහැරීමක් කළොත් එතකොට අපකරුවා වගකීමට බැඳෙනවා ණය ගෙවන්න. අර ප්‍රධාන නායකරු මැරුණොත් එහෙම නැත්නම් පූර්ණ කර්මන්නතාවයට පත් වුණොත් විතරයි රක්ෂණ සමාගම ඉතිරි ණය මුදල ගෙවන්නේ. ඉතින් ඒක වෙන්නත් ඒ ණය මුදල රක්ෂණය කරලා තියෙන්න ඕනේ. මොකද හැම ණය මුදලක්ම ලංකාවේ රක්ෂණය වෙන්නේ නැති හින්දා. තවයට තියෙන ගැටලුවක් තමයි මේ අපරාධ නඩුවල අපකාරෝ කියන දේ තේරෙන්නේ නැහැ. දැන් අපි නිවුස් වල අහන දෙයක් තමයි රුපියල් ලක්ෂ 20ක ශරීර අප දෙකක් මත මේ පුද්ගලයා මුදා හැරීමට අහවල් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා කියලා. මේක ගොඩක් අයට තේරෙන්නේ නැහැ. ගොඩක් කට්ටිය අහන මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ ලක්ෂ 20ක ශරීර අප මත මුදා හැරීම තේරෙන්නේ නැහැ කට්ටියට. ඇත්තටම අපරාධ නඩුවක මේ අප කියලා කියන්නේ යම් පුද්ගලයෙක් අධිකරණයෙන් අප ලබා ගත්තාම මේ පුද්ගලයා රිමාන්ඩ් වෙන්නේ නැහැ. පුද්ගලයාට ගෙදර යන්න පුළුවන්. නඩුව පවතින කාලය තුල ගෙදරට වෙලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ සාමාන්‍ය රාජකාරී කරගෙන ඉන්න පුළුවන්. හැබැයි ඉදිරි අධිකරණ දිනේදී අධිකරණයට ගැටලුවක් තියෙනවා මේ පුද්ගලයා නැවත අධිකරණයට පැමිණෙයිද කියලා. මොකද ලංකාවගේ රටවල් වල අර ඔන්ලයින් ඩේටාබේස් එකක් ලොකුවට නැහැ. එතකොට ට්‍රැක් කරන්න අමාරුයි මිනිස්සුන්ව. මිනිස්සු කොහෙද ඉන්නේ කොහෙද යන්නේ අනම්මනම් කියලා ට්‍රැක් කරන්න ටිකක් අමාරුයි. ඒ ට්‍රැක් කිරීමේ අපහසුතාවයෙන් හින්දා මේ අපරාධ නඩුවල ශරීර අප හඳුන්වලා දීලා තියෙනවා. එතකොට ඒ අදාළ චෝදිතයා එහෙම නැත්නම් ඒ වරදට සම්බන්ධයි කියලා චෝදනා ලැබු පුද්ගලයා අධිකරණයට පැමිණියේ නැත්නම් යම් හේකින් අර අපවෙච්ච පුද්ගලයා අපි කියන ශරීර අප යටතේ අපවෙච්ච පුද්ගලයා වගකීමට බැඳෙනවා අර පුද්ගලයාව අධිකරණයට රැගෙන එන්න. ඒතර ලක්ෂ 20ක ශරීර අපයක් කිව්වම අර පුද්ගලයා අධිකරණයට ආවේ නැත්නම් අර අපවෙච්ච පුද්ගලයා එක්ක ලක්ෂ 20ක් ගෙවන්න ඕන අධිකරණයට නැත්නම් ඔහුව රිමාන්ඩ් ගත කිරීමක් සිදු කරනවා. මොකද ඔහුගේ වගකීම තමයි අර වරදට චෝදනා ලැබු පුද්ගලයා අප මත නිදහස් වෙච්ච පුද්ගලයා අධිකරණයට රැගෙන එන්න. ඒතර ඒ මත තමයි ඒ පුද්ගලයා අප වෙන්නේ. ඒක තමයි ඔහුගේ වගකීම. මේක තමයි එතන නීතිමය තත්ත්වය. මේක ගොඩක් කට්ටිය දන්න කාරණයක් නෙමෙයි. කිසි දෙයක් දන්නේ නැතුව තව කෙනෙක්ට අප වෙනවා. ඔහේ ගිහිල්ලා අන්තිමට පස්සේ තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. සමහරට පුද්ගලයා රිමාන්ඩ් ගත වීමක් වුණත් වෙන්න පුළුවන්. අපකාරුවෙක්ට අපකාර භාවයෙන් සිවිල් නඩුවක නිදහස් වෙන්න එහෙම නැත්නම් තමගේ වගකීම අඩු කරගන්න තියෙන ප්‍රධානතම විත්තිවාචකය තමයි ඒ පුද්ගලයා අන්ධයි. එහෙම නැත්නම් ඒ පුද්ගලයා බිහිරි අස්සම් කරන වෙලාවේ කියලා දුන්නේ මොකටද අස්සම් කරන්නේ? ඒ වගේම මේ පුද්ගලයාට සාක්ෂරතාවයක් නැහැ. ඒ පුද්ගලයා ලියන්න දන්නේ නැහැ, කියවන්න දන්නේ නැහැ. මේ හැම දෙයක් මතම ඒ පුද්ගලයාට පුළුවන් විත්තිවාචකයක් උන්නගන්න අපකාරයෙක්ට මම මේක අස්සම් කළාට මන්ට ලියන්න කියවන්න මන් දන්නේ නැහැ. මට මේවා කියවන්න තේරෙන්නේ නැහැ. මට අකුරු කියවන්න බෑ. එහෙම නැත්නම් ඒ පුද්ගලයා අන්ධ පුද්ගලයෙක්, එහෙම නැත්නම් බිහිරි පුද්ගලයෙක් අදාළ මූල්‍ය සමාගමේ මේවා පැහැදිලි කරලා දුන්නේ. ඒ වගේ ඒ විත්තිවාචක අධිකරණයට ඔප්පු කරන්න පුළුවන් නම්, අධිකරණ සෑහීමකට පත් කරන්න පුළුවන් නම්, එතකොට ඒ පුද්ගලයාට පුළුවන් ඒ අපකාර වගකීම නිදහස් වෙන්න. එහෙම නැත්නම් ඒ වගකීමෙන් තමන්ගේ ප්‍රමාණය අඩු කරගන්න. ඉතින් අද මට මේ කාරණා තමයි ඔයගලන්ට දැනුවත් කරන්න ඕන වුණේ. සිවිල් නඩුවක අපකාරයෙක් සම්බන්ධව තියෙන වගකීම් මොනවද? කොහොමද ඒක වෙන්නේ? අපරාධ නඩුවක අපකාරයෙක් කියන්නේ කවුද? අපකාරයෙක් සම්බන්ධව කොහොමද වගකීම් තත්ත්වය නිරාවරණය වෙන්නේ? ඒවෙන් නිදහස් වෙනවා නම් මොකද්ද තියෙන විත්තිවාචකය? මේ සම්බන්ධ කාරණා මම හිතනවා අද ඔයගොල්ලෝ දැනුවත් වුණා කියලා. මේ වගේම මගේ තව වීඩියෝ තියෙනවා දික්කසාදය සම්බන්ධව. ඒ වගේම බහු විවාහ අපහාසය ටින් අංකේ කොහොමද ලබා ගන්නෙ?
ගණිකා නිවාස ගණිකා වෘත්ති සම්බන්ධ නීතිමය තත්ත්වය ශ්‍රී ලංකාවේ මේ දේවල් ඔක්කොම මම පහුගිය වීඩියෝ වල සාකච්ඡා කරලා තිනවා. ඔයගොල්ලන් පුළුවන් ඒවා නරඹන්න. ඒ වගේම ඔයගොල්ලන් පුළුවන් මගේ නාලිකාව subscribe කරලා නැවත එන වීඩියෝ අලුත් වීඩියෝ ඔයගොල්ලන්ට නරඹන්න පුළුවන්. ඒ වගේම මේවා share කරලා ලංකාවේ නීතිමය දැනුම අපි දන්නා ගොඩක් අවම මට්ටමක තියෙන්නේ. එතකොට මේ නීතිමය දැනුම ඔයගොල්ලන්ට පුළුවන් ප්‍රචලිත කරන්න මගේ වීඩියෝ share කිරීම හරහා. එහෙනම් අපි නැවතත් වීඩියෝ එකකින් හම්බෙමු.